හබීබී මම ඔයාට කතා කරලා චුට්ටක් පැණියලලා කතා යන්නේ. කරනවා චුට්ටු චුට්ටු ඉන්නනේ ගාලා. අපිට ලැජ්ජ දෙනව නැද්ද ඒක? ඒකනේ අපි සිංගල් තියදී එයාලා මොකද කරනවා අප්පා. එයාත් මම මමත් ඇවිල්ලා වගේනේ විනාඩි 10ක් එලවා විතර වගේ කියවනවා. මම ඕන කෙනෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. එහෙම තමයි ඉන්න ඕනේ මෙරිලා එන මේ ටිකෙන් වහුමක් දාලා. දුම සැපෙන්නේ දන්නේ නේ. වීඩියෝ වල දැකලා තියෙනවා. හාද හොඳයි. ඉතින් ඔයාලට කොහොමද? මම සනීපෙන් ඉන්නා. මොකද වෙන්නේ මේ දවස්වල? හරිදයි. ඔයාට ඇඟෙල්ද? රිලිජන් මික්ස් අන්න එපා වුණාද කියලා. ඇහුවනම් සෝරි මොනවා හරි වැරද්දක් ඇහුවා. නෑ අම්මා කියන්න එපා කියලා තියෙනවා. නෑ මම වැරද්දක් ඇහුවනම් සෝරි. නෑ තෙමිල් නෙමේ රිලිජන් මික්ස්. අම්මා මේ නෙමේ. ඉතින් මොකද වෙන්නේ? හන්දයි මච ඔයද? මාත් හොඳින් ඉන්නවා. ඔයා කාලද? මම තාම කාලා නෑ. ඔයා කතා කරන එක ලස්සන. ගොඩක් ස්තුතියි ඔයට. ඔයගේ නම කිව්වේ නෑනේ. මගේ නම කසුන්. ඒ දොනි කෙස්ද? නෑ දෝනිලා නෑ. එහෙනම් දාමු. මමි කෙස්ද? එහෙම කේස් එකකුත් නෑ. ආ මුකුත් කේස් බේස් නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ. අවුලක් නෑනේ ඉස්කෝලෙත් අවුලක් නෑනේ. එහෙම අවුලක් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගේ හොන්දේ දිගේ යෝගේනේ. ටිකක් තියෙනවානේ. ඔයට තව පුළුවන් මෙහෙම දෙකක් බඳලා යන්න පාරේ. මෙහෙමද? කොහොමද? නෑ මෙහෙම අර බබාලා තම බඳිනවා. මෙහෙම දෙපැත්තෙන්ද? එලා ඉස්රෝමීටත් යන්න ඕනේ. සිරෝනිය වෙමියලා බලන්නද? ඔව් අනිවාර්යෙන්. සෙමියෝල ඉන්න පාර දිගේ. අම්මෝ දැන් වෙයි වෙලා නැද්ද? දැන් වෙයි වෙලා යන තැන බලන්න පුළුවන් නේ. පඳුරට ඒවත් ඉසිකන බල සයිස් එකනේ නැද්ද? පන්දරට ගියොත් 100ක් බීම පෙමියෝල්නේ. ඇත්තටම එහෙම තමයි. මේකනේ මම දෙකලා තියෙන යන තැන ඉන්නවා. මේ චුට්ටු ඉන්නවනේ. ගාලා. අපිට ලැජ්ජ දෙනව නැද්ද ඒක? මේකනේ අපි සිංගල් තියදී එයාලා මොකද කරනවා අප්පා. ඒකනේ එතකොට අපිට දුක හිතෙනව නැද්ද? ඕවා හරියන්න ඕද නෑ මන්නම් කියන්නේ. කේදිලාම යන්න. දුකේ නැද්ද? අපි දනියම යාල කවුරු නැද්ද? එයාලා ටුකු ටුකු ගගා බාරයිනේ ගාඩන් වල හැමතැනම. එච්චර මොනා කතා කරනවද දන්නේ නැද්ද? මොනවා කතා කරනවද? කටවල් රිදෙන්නේ නැද්ද දන්නේ? ඒකත් එහෙමයි. ආයෙ දැන් ගෙදර ඇවිල්ලත් පැය ගණන් කෝගලුයි මැසේජ්. ඔච්චර මොනා කතා කරන්න මොනවද තියෙන්නේ? අප්පා කතා කරන්න ඔච්චර? පාවල සුදු මැට්ටියක් කොහෙද ගියේ? ඇයි අර වෙලාවේ ඔන්ලයින් ආවේ? ඇයි මේ වෙලාවේ ආවේ? ඇයි නිදි නැත්තේ? ඇයි නිදි නැත්තේ? මොනව ඌව තමයි නැද්ද ප්‍රශ්නේ. නේද? අපි මේ ෆ්‍රී ඉන්නේ. උල්ලාදල්ලි උඹ චිල්ල ඉන්නව නැද්ද? අපිට ඔක්කොටම කතා කරන්න පුළුවන්. මේ ඉන්නවා කියන්නේ එකයි තමයි. තමයි නැත්තම් ගොඩයිනේ. නැත්තම් ඉන්නවනම් ගොඩයි. එකයි නැත්තම් ගොඩයි. That's true. අපි සැපේනේ. අපි සැපේ ඉන්නවා. අනිවාර්යෙන් ෆුල් චිල්ලේ කිසි ප්‍රශ්නත් නැහැ නිදහසේ. ඕන වෙලාවට කනවා ඕන තැනක යනවා ඕන වෙලාවට නිදිනවා ඕන වෙලාවට ඔන්ලයින් එන්නේ ඇයි ඔන්ලයින් නැත්තේ ඇයි අර වෙලාවේ ඇයි අර වෙලාවේ ලස්සින් ඔව් කියන්න ඕන. ඊට වඩා අනික ඊට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද මේ ජීවිතේ? ඒකනේ ලෝක විනාශයවත් ධෝනිට උත්තර දීලා ඉන්න ඕනේ සුදු මත්තට උත්තර දීලා. ඇත්ත කතාව නැත්තම් ඉවරයි.
හොඳයි. කරුම ජීවිත බං ඕවා. අනිවාර්යෙන් ඇත්ත කතාව හිතන පුදුම කරුමයක් ගෙවන්නේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් නැති එකම තමයි හොඳ. අනිවාර්යෙන් හ්ම්. අපි දැන් මේ ඒ නිදහසේ ඉන්නේ අපි නැද්ද? දැන් මේ ඒකේ නිදහස් ඒ ඇවිල්ලා මම ඔයාට කතා කරලා චුට්ටක් පැණියලලා කතා යන්නේ. කරනවා අනිවාර්යෙන් ඔකනේ. නැද්ද? ආ. ෆුල් චිල් එකේ ඉන්නේ නැද්ද? සැපේ ඉන්නේ ඈ. දුමක් දාලා. සැපේ දුම ඉන්නේ. දාන්නේ දුම දාන්නේ නේ. දුවනේ. දුම එවනේ. දාන්නේ එවනේ. ඔයාට ඔයා මරු බිරිඳක් හැබැයි. අල්ලලා ඉන්නවද? මට නංගි කෙනෙක් ආ ඉන්නවා. ආ. ඔයාට සුපිරි කතා කරන්න පුළුවන් චිල් එකේනේ. අපේ එක්කෙනත් එක්ක ඔයා ගේ මාත් එක්කද? ඔයා ෆ්‍රෙන්ඩ් අනිවාර්යෙන් ඕන කෙනෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි. එල්ලම තමයි. මේ අනිවාර්යෙන්. හරිද? ඉන්නට ගිහින් hina වෙලා සතුටින් විනෝදයෙන් ඉන්න ඕනේ. මේකේ ඇත්ත. ඔයාගේ ඉනාව නම් සුපිරිය වෙයි. ඒත් ටික cute. Thank you. welcome Thank you very much. welcome. ඔයා කන්නේ කීයද එතකොට? මම කාත් දින 9 විතර වෙනවා. දැන් එක්සෑම් පස්සේනේ. ඔයාලා මම කැදිරේ එක දිග පාන්දරක. සෙන් පාසේ කියලා හිත. මොනවාද එක්සෑම් කරේ මොනවලින්ද? මෙහෙමයි මම ටෙක් වලින් කරේ IT එක. බලමුනේ අපේ රිසල්ට් එද්දි. පස්සේ හොඳ දියක් කරගන්න. අනිවාර්යෙන් thank you. welcome. හැබැයි ඔය ඔයා හම්බෙච්ච එක මට ලොකු සතුටක්. thank you. ඔය හම්බෙච්ච එක මට ඉන්න බලන්න. ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මම දැන් ඔමේකට ආපු ගමන් තමයි ඔයා ආවේ මට. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඔයාට thank you. මමත් මේ ඔයාටත් thank you. welcome. ඔයාත් මමත් ඇවිල්ලා විනාඩි 10ක් විතර වගේ කියවනවා. කියනවා. මට ඔය කතාව කියන්නේ කීප දෙනෙක් කියලා තියෙනවා. මම අර විනෝදේ ඉන්න මිනිස්සේ කොහොනේ නේ විහිළුවක් අහලක් කරලා. විනෝදේ ඉන්නවා. සින්දු දන්නා කියනවා නේ. සින්දු දන්නවා ටිකක් කියන්න පුළුවන්. මම හොඳටම කියනවා කියලා දන්නේ